අයිබෝවන් අපි පසුගිය වැඩසටහනෙන් අංශභාග රෝගය පිළිබඳව කතා කරා. අංශභාග රෝගයකට බලපාන දීර්ඝකාලීන හේතු, කෙටිකාලීන හේතු, ඒ වගේම අංශභාග රෝගය වැළඳුනාට පස්සේ රෝගියාගේ ශරීරයේ සිදුවන වෙනස්කම් ගැන එතකොට මේකට බලපාන දීර්ඝකාලීන හේතු ගත්තාම දියවැඩියාව දීර්ඝකාලීන පැවතීම, අදිරුදුරු පීඩනය දීර්ඝ කාලයක් පැවතීම, මානසික අසහනකාරී ස්වභාවය, වෙනත් විවිධ ප්‍රශ්න නිසා මෙම අංශභාග රෝගී තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් නිශාන්ත වෛද්‍ය මහත්මයා මීට අමතරව තව මොනවා හරි හේතු තියෙනවද අංශභාග රෝගයටපත් වෙන්න? ඔව් අපි අංශභාග රෝගය ගැන කතා කරනකොට කිව්වා අදිරුදුරු පීඩනය. ඒකට අදිරුදුනේ පීඩනය තිබිලා නිවැරදි වේගයට ප්‍රතිකාර නොගත්තොත් එහෙම. හරි? අංශභාග තත්ත්වය දක්වා ඒක වර්ධනය වෙන්න පුළුවන් කියලා. ඊළඟට දියවැඩි ආරෝග්‍ය තත්ත්වයේ තිබිලා ඉවරලා ඒකට නිවැරදි ප්‍රතිකාර නොගත්තොත් ඒක එක්තරා ප්‍රතිඵලයක් විදිහට මේ රෝග තත්ත්වයට මඟ පාදන්න පුළුවන් කියලා. ඊළඟට විවිධ වූ මානසික ප්‍රශ්න. හරිද? ඊට පස්සේ මානසික අසහනකාරී තත්ත්වය ගැන අපි ගිය සතියේ කතා කළා මේ රෝගයට ගොදුරු වෙන්න පුළුවන් කියලා. තවත් සමහර විට ගත්තොත් එහෙම සමහර පුද්ගලයන් වැටිලා, ඔළුව වැදිලා, ඔළුව තැලීමකට ලක් වෙලා ඒ නිසා ඇතුලේ මොළයේ ඇතුලේ රුධිර නාලවලට යම්කිසි හානියක් සිද්ධ වුණොත් එහෙම ඒ වගේ අවස්ථාවලුත් මේ අංශභාග රෝගය ඇති කරන්න හේතු වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර වෙලාවට විවිධ වූ ශල්‍ය කර්ම සිදු කරන අවස්ථාවලදී මොළේ ශල්‍ය කර්ම සිදු කරන අවස්ථාවේදී ඒ ශල්‍ය කර්මයෙන් පස්සේ සමහර වෙලාවට අතක් කකුලක් පණ නැති වෙනවා. එහෙම නැත්නම් හිරිවැටීමකට ලක් වෙන්න හෝ පූර්ණ වශයෙන් අංශභාගී තත්ත්වයටපත් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි මේ අවස්ථාවලදී අපි සමහර වෙලාවට වෛද්‍යවරයාට දොස් කියනවා. නමුත් ඒ ශල්‍ය කර්මය කරන අවස්ථාවලදී ඔළුව ඇතුලේ මොළය ඇතුලේ ඒ වෛද්‍යවරයා නිතරම බලන්නේ රෝගියාගේ ජීවිතය බේරා ගැනීම. ඉතින් ඒ නිසා ඔහු ජීවිතයක් බේර ගැනීම සමයි ඔහු කටයුතු කරන්නේ. ඒ නිසා සමහර වෙලාවට ඔහුට දොස් නගන්න බෑ. ඒක අපි අපේ වෙලාව කියලා අපි හිත හදාගන්න වෙනවා. හරි? එතකොට මේ අංශභාග රෝගී තත්ත්වය ආරෙන් එන රෝගී තත්ත්වයක්ද? එහෙම කියලා ගන්න පුළුවන් ආරෙන්? අංශභාග රෝගී තත්ත්වය ආරෙන් එනවා කියන්නේ මානසිකව හදාගන්න එකක් ඒක. හරිද? නමුත් ජානමය ක්‍රියාකාරීත්වය මත අංශභාග රෝගී තත්ත්වය ඇති වෙනවා කියලා 100%ක් කියන්න බෑ. එතකොට අපි ඊයේ සතියේ කතා කරා අවසානයේදී මේ අංශභාග රෝගියෙක්ගේ මානසික තත්ත්වය ගොඩක් කඩා වැටීමකටපත් වෙන්න පුළුවන් වෙනවා නේද? ඔව්. ඇත්තටම අංශභාග රෝගියෙක්ගේ මානසික තත්ත්වය කිව්වහම ඒක බොහොම දුක්බර මානසිකත්වයක්. හරි? අංශභාග රෝගියෙක්ගේ කටපැත්තට යනවා. සමහරලාට වචන උච්චාරණය කරන්න බැරි ගොතයි. සමහරලාට සම්පූර්ණයෙන්ම කතා කරන්න බෑ. හරි? එතකොට අතපන නැහැ, කකුල පන නැහැ, අල්ලන්න යමක් අල්ල ගන්න බෑ හයියෙන්. ඊට පස්සේ තමන් තනියෙන් නැගිටින්න බෑ, විදින්න බෑ. මෙහෙම වුණොත් එහෙම නිකන් අපිට හිතනකො අපිට එහෙම වුණා කියලා. අපේ මානසිකත්වය මොන වගේ වෙයිද? හරි? එතකොට ඊටාම දුර්වල මානසිකත්වයක් ඇති වෙනවා අංශභාග රෝගියාගේ මේ ක්‍රියාකාරකම් නිසා. පැහැදිලි? එතකොට අංශභාග රෝගියාව ඒ මානසිකත්වයෙන් ඉහළට ඔසවා තැබීම එකක් වෛද්‍යවරයාගෙන් 50% ලැබෙනකොට ඉතිරි ටික ලැබෙන්න ඕනේ ගෙදර. හරිද? මොකද අංශභාග රෝගියෙක් කෙනෙක් ගෙදරක් දිහා බලන්නකො පොඩ්ඩක්. මම දැකලා තියෙන නිසා මම දන්නවා සමහර වෙලාවට රෝගියට වඩා මානසිකත්වයේ වැටිලා තියෙන ගෙදර අයගේ. හරිද? එතකොට ගෙදර අයගේ මානසිකත්වයේ දුර්වල වීම නිසා සමහරවිට තව තවත් රෝගියා දුර්වල වෙනවා. හරිද? ඒ නිසා රෝගියාට වඩා ඊටම ශක්තිමත් මානසිකත්වයෙන් ඉන්න ඕනේ ගෙදර අය. හරිද? මොකද ගෙදර අයට දැන් ලොකු වගකීම් කොටසක් වෙලා තියෙනවා.
හරිද? මොකද එක්කෙනෙක් එහෙම් පිටින් මැදට වැටලා තියෙනවා. ඔහුගේ සියලු අප උපස්ථාන කිරීමේ රාජකාරී පැවරිලා තියෙනවා. ඊළඟට මේ ඔහුගේ මොකද්ද? ඔහු වෙනුවෙන් ඔහු පවුලට එකතු කරපු කාර්යභාරය අනිත් අය අතර බෙදීලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අංශභාග රෝගී කියනකොට ලොකු ආර්ථික පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මානසිකව gedare ඉන්න ශක්තිමත් වෙන්නට ඕනේ රෝගියාට වඩා. එහෙම වුණොත් මේ රෝගියාගේ මානසිකත්වය නගා සිටුවීම පහසු වෙනවා. හරිද? අනිත් එක තමයි දැන් අපි හිතමු අංශභාග රෝගියෙකුට කතා කරන්න බෑ කියලා. කතා කරන්න බෑ කියන්නේ වචන උච්චාරණය කරන්න බෑ. හරිද? ඒ වචන උච්චාරණය කරන්න බැරි වුණාම අපි අංශභාග රෝගියත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. දැන් විවිධ වූ කතන අභ්‍යාස තියෙනවා මේ අංශභාග රෝගීන් සිදු කරන. ඒ අංශභාග ඒ කතන අභ්‍යාස කරලා තමයි මේ උච්චාරණය හදාගන්න පුළුවන්. සමහරවිට ගෙදර ඉන්න අය අංශභාග රෝගියත් එක්ක කතා කරනවා. ඒක අංශභාග රෝගියට කියන්න තේරෙන්නේ නැහැ. කියන්න බෑ. හරිද? කියාගන්න තේරෙන්නේ නැහැ. කියන්න බෑ. එතකොට එයාට කියාගන්න බැරි වුණාම දිගින් දිගටම අනිත්යි ප්‍රශ්න අහනකොට කතා කරන්න එනකොට ඌට කතා කරගන්න බැරි වුණා ලොකු මානසික පීඩනයක් ඇති වෙනවා. අපි එතකොට අපි දැනගන්න ඕනේ මෙයාට කතා කරන්න බැරි නම් වැඩිපුර අපි කතා කරනවා එයාට ඔව් නෑ බෑ කියන වචන ටික විතරක් මුලදී කතා කරන්න ඉඩ හැරලා. හරිද? එතකොට ඔහුගේ මානසික ඒ පීඩනය පොඩ්ඩක් අවම වෙනවා. හරිද? එතකොට සමහර වෙලාවට අපි හිතමු මානසික අංශභාග රෝගියෙක්ගේ දකුණු අත අප්‍රාණික වෙලා කියලා. දැන් ඔහුට කෑම කන්න බෑ. හරිද? තේරෙන කෙනෙක්. එතකොට ඔහු අපිට සිද්ධ වෙන වම් අතට හුරු කරන්න. එතකොට වම් අතට හුරු කරනකම් හරිද? දකුණු අතේ ක්‍රියාකාරීත්වය හරිගස්ස ගන්නකම් කාට හරි පුළුවන් නම් ගෙදර කෙනෙකුට ඔහුට කැම ටිකක් කවන්න. හරිද? මොකද ඔහු වම් අතින් කන්න ගියාන් පස්සේ ඒ බොහොදි මාළු හරියට අනාගන්න විදිහක් නැහැ, කටට ගලා ගන්න විදිහක් නැහැ. එතකොට එයාට ලොකු වේදනාවක් දුකක් ඇති වෙනවා. මේක දීර්ඝකාලීනව ඇති වෙයි තියෙනවද කියලා. ඊට පස්සේ නැගිටින්න ගියාම කාගේ හරි උපකාර ඕනේ. හරිද? ඇවිද්දවන්න උපකාර ඕනේ. එතකොට අනිත් අය වට වෙලා එයාට කරන සත්කාරයන් මත තමයි අංශභාග රෝගීෙකු ඉක්මනින් සුව කිරීමේ හැකියාව ඇති වෙන්නේ. තේරුණාද? අංශභාග රෝගියට දක්වන කරුණාව, දයාව, අනුකම්පාව කියන මේවා විශේෂයෙන් වැදගත් කරනවා අංශභාග රෝගියෙක්ව සුවපත් කරන්න. පැහැදිලිද මම කියන එක? එතකොට අංශභාග රෝගියෙක්ගේ ළඟට ගියාම අපි හරිද? එයා දිහා බලලා සමහර වෙලාවට අපි අඬනවා. කොහොම හිටිය කෙනෙක්ද? හරිද? අනේ පව්. හරිද? දැන් ඉතින් මොකද කරන්නේ? හරිද? එහෙම කිය අපි මේ දේවල් කරනවා. එතකොට මේ මොකද වෙන්නේ? ඔහු තවත් දුකට පත් වෙනවා. හරිද? ඒ නිසා ඔහුගේ කැතකුණු අපිට ගන්නට වෙනවා. ඊළඟට රෙදි පිළි ටික සෝදලා දෙන්න වෙනවා. අනිත් එක ඔහු පුළුවන් තරම් පිරිසිදුව තියන්න වෙනවා. තේරෙනවද කියන එක? ඒ වෙනේ දේවල් කළොත් එහෙම එයත් එක්ක හිටියොත් එහෙම ඔහුගේ මානසිකත්වය හොඳ අතකට අපිට හරව ගන්නට පුළුවන්. එතකොට දැන් අංශභාග රෝගී තත්ත්වයකට පත් වුණාට පස්සේ වෙද මහත්මයා දැන් විවිධ ආගම් පිළිබඳ විවිධ මතමතාන්තර තියෙනවනේ. ඒ දැන් වෙලාවල් බලලා ඒවට බෝධි පූජා තියෙනවා. ඒ පැත්ත ගත්තොත් කොහොමද? ඔව් මෙහෙමයි. දැන් මානසික තත්ත්වය යහපත් තත්ත්වයටපත් කර ගැනීම කියන මාතෘකාවේදී ඒ අන්තර්දුරකට වරදක් නැහැ. මොකද මේ අපි බෞද්ධයෝ නිසා අපි දන්නවා අපිට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ලෙලක් දුකක් ඇති වෙනවා නම් පෙර ආත්මවලදී කරන ලද අකුසල කර්ම වල බලපෑමක් තියෙනවා. හරිද? අකුසල කර්ම වල ශේවීමක් ශේවීමකින් ආපු එකක් වෙන්න පුළුවන්. එතකොට වේලපත් කැඩේ බලලා වේලපත් කැඩේ බලනකොට පේනවා මේ බොහොම අපලසහගත තත්ත්වයක්. මේ තත්ත්වයෙන් මුදවා මෙන්න ඒ වේලපත් කැඩේ බලන කෙනගෙන තව මාස දෙකක් තුනක් යනකොට මේ අපල තත්ත්වයෙන් මිදෙනවා. එතකොට මෙයා සුවපත් වෙනවා. එතකොට ඒක මානසික තෘප්තිය සඳහා ඉතාම වැදගත් වෙනවා.
හරිද? ඊළඟට බෝධි පූජාවන් පවත්වනවා. හරිද? දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා තියෙනවානේ අකුසල් මැඩලන කුසලයන් තියෙනවා කියලා. හරිද? ඒ නිසා එහෙම කුසල් කරනකොට අකුසල් මැඩපැවැත්තලා රෝගියා ඉක්මනින් සුව වීමේ හැකියාව ඇති වෙනවා. එතකොට විවිධ මේ පුද පූජා පවත්වනවා, විවිධ ශාන්ති කර්ම පවත්වනවා. ඒවා මේ කිහිපයක් එකක් දෙකක් කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? නමුත් දිගින් දිගට මේවා මත එළඹලා ඉන්නවා නම් රෝගයට ප්‍රතිකාර කිරීම පැත්තකින් තියලා ඒ පස්සෙම යනවා නම් සමහර වෙලාවට ඊට පස්සේ එන්නේ ඊටත් වඩා ප්‍රබල ප්‍රශ්නයක්. මොකද රෝගියා සුවපත් කිරීමේ කාල සීමාව පැන්නට පස්සේ ගොඩක් අපහසුයි අංශභාග රෝගියෙක්ව සුවපත් කරගන්න. ඒ නිසා හොඳ මානසික තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා පවුලේ සියලු දෙනා සහ අංශභාග රෝගියාගේ මානසිකත්වය යහපත් කිරීම සඳහා ඒව දේවල් කරාට කමක් නැහැ. නමුත් ඊට වඩා මම කිව්වේ ප්‍රිය වචනින් කතා කිරීම, ඔහුට සතුටින් තිබීම, උපකාර කිරීම, හරිද? ඔහු ළඟට ගිහිල්ලා ඔහුගේ හිත සතුට වෙන ආකාරයට කතා කිරීම, මේ කියන කාරණාවලදී මම හිතනවා ඇරිට වඩා ප්‍රබලත්වයක් දක්වනවා කියලා ඒ කාරණාවලදී. එතකොට අද අපි අංශභාග රෝගය පිළිබඳ ඉතා ගැඹුරින් කතා බහක යෙදුණා. ඉතින් මේ වගේ රෝග පිළිබඳ අපි දිගින් දිගට මේ ශාක්‍ය 4TV මගින් ඔබව දැනුවත් කරනවා. ඉතින් අපි නිශාන්ත වෙද මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ වැදගත් කරුණු අපිට ලබා දුන්නට. මේ ශාක්‍ය 4TV සමග දිගින් දිගටම රැඳී සිටින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් වෙද මහත්මයා ආයුබෝවන්.